සැමියා දුප්පත් වෙන බිරිඳගේ මූසල ලක්ෂණ 5. ගෙදර බිරිඳ මූසලයි නම් ඒ ගෙදර පිරිමියා මොනතරම් දක්ෂ වුණත් කවදාවත් ඒ පිරිමියාට දියුණුවක් ලබන්නට බෑ. බලන්න ඔබේ බිරිඳටත් මේ මූසල ලක්ෂණ 5 තියෙනවද කියලා. අංක 1 නිතර කංකරච්චලේ හා සැමියාගේ කන කෑම. මහර කාන්තාවෝ ඉන්නවා දවස පටන් ගත්ත ගමම මූසල කමඩ තමන්ගේ සැමියාට දෝෂාරෝපණය කරන. අරක නෑ මේක නෑ ටැප් එක කැඩිලා ඒක හැදුවේ නැද්ද? මේ වගේ දේවල් දවස පටන් ගනිද්දිම කියද්දි සැමියාගේ මුළු දවසම මූසල වෙනවා. අංක 2 අනිත් පිරිමින් හා තමන්ගේ සැමියා සැසඳීම. බොහෝ බිරින්දෑවරු නිතරම කියන දෙයක් තමයි අල්ලපු ගෙදර කමල් වගේ ඇයි ඔයාට වෙන්න බැරි? අල්ලපු ගෙදර නිමල් වගේ ඇයි ඔයාට වෙන්න බැරි? නිමල් නෝනට පවුන් 10 චේන් එකක් අරන් දීලා. කමල් ගෙදරට අලුත් වාහනයක් අරගෙන. සිරිපාල ගෙදරට අලුත් වොෂින් මැෂින් එකක් අරගෙන. ඇයි ඔයාට ගුණපාල වගේ වෙන්න බැරි? මේ වගේ নানা ප්‍රකාර දේවල් කියමින් අනිත් පිරිමින් හා තමන්ගේ සැමියා සැසඳීමින් තමන්ගේ සැමියාගේ මනස මූසල කිරීමට මේ බිරින්දෑවරු ඉතාමත් අංක 3 සැමියාගේ බෙල්ලට තොණ්ඩුව දාලා සැමියා පාලනය කිරීම. බොහෝ කාන්තාවන්ගේ කටින් පිට වෙන අප්‍රසන්නම මූසලම වචන ටික තමයි TikTok යන්න එපා, Facebook යන්න එපා, YouTube බලන්න එපා. ආරි ලස්සන ගෑනු ළමයෙක් යනවා දැක්කොත් ඒ ගෑනු ළමයා දිහා බලන්න එපා. අර ෂර්ට් එක අඳින්න එපා, මේ කල්සම අඳින්න එපා, කොණ්ඩේ මේ විදියට කපන්න එපා, මේ ගමනේ යන්න එපා, මේ පාටියට යන්න එපා. පිරිමියට අනවශ්‍ය නීති රීති 1000ක් විතර දාලා පිරිමියා සිර කර තබන්න මේ කාන්තාවන් උත්සාහ කරනවා. අංක 4 පරණ වැරදි සැමියාට නිතර මතක් කර දීම. තමන්ගේ වැරදි කෝටියක් තිබ්බත් මේ කාන්තාවන්ට තමන්ගේ වැරදි ටික නම් පේන්නේ නැහැ. නමුත් සැමියාගේ අතින් වෙන එක පුංචි වරදක් හරි 1,29 ලක්ෂ වෙනි වතාවටත් කියන්න මේ කාන්තාව දක්ෂයි. අංක 5 තමන්ගේ සැමියා නොසලකා හැරීම. බොහෝ බිරින්දෑවරු ඉන්නවා තමන්ගේ සැමියා කරන කිසිම දෙයක් ඇගීමකට ලක් කරන්නේ නැති. තමන්ගේ සැමියා තමන් වෙනුවෙන් පවුල වෙනුවෙන් කරන කිසිම දෙයකින් මේ කාන්තාව සෑහීමකට පත්වන්නේ නැහැ. සැමියන් මෙවැනි බිරින්දෑවරු මොනතරම් තෘප්තිමත් කරන්න බැලුවත් හැම වෙලෙම මේ බිරින්දෑවරු කියන්නේ මදි. කාන්තාවනි ඔබ හොඳින් අවබෝධ කරගන්න ඔබේ සැමියා දුප්පත් වෙනවාද පොහොසත් වෙනවාද කියන එක තීරණය වන්නේ ඔබේ හැසිරීම මත බව. බිරින්දෑවරුනි මේ මූසල ගති ලක්ෂණ පහ ඔබේ ජීවිතයෙන් ඈත් කරන්න. ඔබේ සැමියාගේ දියුණුවට අත්වැලක් වෙන්න.